ආයුබෝවන් කින්ඩ්‍රවේබ්ස් පොඩ්කාස්ට් එකේ 49 වෙනි එපිසෝඩ් එකට ඔයාලව වෙල්කම් කියලා මම අදත් ඔයාලා බොහොම ආදරෙන් පිළිගන්නවා. මම ඔයාලගේ ආදරණීය හොස්ට් කිනරු. ඉතින් ජනවාරි මාසේ අපි එපිසෝඩ් එකක් දැම්මා. දැන් පස්සේ මාස 4ක් විතර එපිසෝඩ් එකක් දාගන්න විදිහක් උනේත් නෑ. මෙහෙමයි. දැන් ඕකට මට හේතු පහදන්න යන්න බෑ. මොකද මම බ්‍රේක් එකක් ගන්න හැම වතාවකම මොකක් හරි හේතුවක් ඕගොල්ලන්ට කියනවනේ. එතකොට මේ හේතුව ඒක හැමදාම වළංගු වෙන්නේ නෑනේ. රයිට්. එතකොට මගේ පැත්තෙන් මේ වෙලාවේ වැරද්දක් වෙලා තියෙනවා කියලා මම පිළිගන්නවා. මට එපිසෝඩ් එකක් දාන්න හැකියාවක් නොලැබිච්ච එක ගැන. කොහොම නමුත් පුළුවන් විදිහට අනිවාර්යෙන් මේක කරගෙන යනවා. මේක නතර වෙන්නේ නැහැ. කිසිසේත්ම මේක නතර වෙන්නේ නැහැ. මේක කොහොමත් කරගෙන යනවා. සහ මේ පහුගිය දවස් ටිකේ ටිකක් කතා කරන්න දේවල් එහෙම ලොකුවට කියන අර අපි අර හොයන්න එක්ස්ප්ලෝර් කරන පැතිවල ලොකු දේවල් ටිකක් අපිට හම්බුනේත් නැහැ. ඒ නිසා ඉතින් එපිසෝඩ් එකකට හරියන නීෂ් එකක් නැතිත් නිසා කරනවද නැද්ද කියලා පොඩ්ඩක් දෙගිඩියාවක හිටියේ. ඔන්න ඔය වගේ හේතු කාරණාවන් කිහිපයක් නිසා සහ මට පෞද්ගලිකව මගේ පෞද්ගලික ජීවිතයේ තිබ්බ සමහර දේවල් නිසා පොඩ්ඩක් එපිසෝඩ් එකක් කරන්න, රෙකෝඩ් කරන්න, ඒක එඩිට් කරන්න, ඒ අදාළ ප්‍රොසෙස් එක කරන්න මට පොඩ්ඩක් හැකියාවක් ලැබුණේ නැහැ. ඒ ගැන සමාවිල්ලන ඕගොල්ලෝගෙන් ආයි මේක දාලා ආයි මාස 5කින් විතර සෙට් වුණොත් තමයි ආතල් එක වදින්නේ. මේ බලමු එහෙම නොවෙන්න අපි නේ එහෙම නොවෙමුයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. හරි. එහෙනම් මතක් කරනවා අපේ සෝෂල් මීඩියා පේජස් තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඒවා ෆලෝ කරලා අපිත් එක්ක ටච් එකේ ඉන්න. එතකොට අප්ඩේට් එකක් ගන්න පුළුවන්. අපේ පැත්තෙන් එපිසෝඩ් එකක් ආවහම ඔයගලන්ට අප්ඩේට් එකක් ගන්නත් පුළුවන්. ඒ ගැන ඒ වගේම අපි ටී-ෂර්ට් එකක් තියෙනවා. ටී-ෂර්ට් එක කැමති කෙනෙක්ට බයි කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ ඉන්න කාලෙකින් ඒක පර්චේස් උනේ බෑ. ඉතින් මේක එකක් තමයි. දැන් මේකේ එපිසෝඩ් එකක් දාන්න නැතුව මේක හොල්මන් නිකන් ගෝස්ටිං අපි කියන්නේ ගෝස්ටඩ් ප්ලේස් එකක් වුණ ගමන් මිනිස්සු පර්චේස් කරන්න යන්නේ නැහැ නේ. සල්නාසි කරගන්නේ නැහැ. නිකන් හිතන ඇත්තේ මේක නිකන් ඩිස්කන්ටිනියු කරලා තියෙනවද කියලාවත් කල්පනා කරනවා ඇතිනේ මිනිස්සු. ඒ නිසා සමහර ටිකවල පොඩ්ඩක් පස්ස ගහනවා ඇති. ඩිස්කන්ටිනියු කරලා මුකුත් නැහැ. තාම මේක ඔන් ගෝයින් යනවා. අමාරුවෙන් හරි මේක කරගෙන යනවා. හරිද? මේ මොකද මේක නිසා මිනිස්සු මාව දැනගත්ත සෑහෙන ගැන සන්තෝසයි. සහ මේක නිසා මට හම්බුච්ච මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ මිනිස්සු මේ වෙනකොට සෑහෙන සයිලන්ට් කියන්නේ මාත් එක්ක පොඩ්කාස්ට් කරපු අපේ සමකාලීන යාළුවෝ සෑහෙන්න තමගේ පොඩ්කාස්ට් චැනල්ස් ඔක්කොම හෝල්ඩ් කරගෙන තියෙනවා මේ වෙලාවේ. එකක් විශේෂම මතක් ඔළුවට එන්නෙම ටොපික් එක නතර වෙලා තියෙනවා. ලොකු ටෝක්ස් එක නතර වෙලා තියෙනවා. මම ක්‍රිෂන් එකත් කතා කරා එපිසෝඩ් එකක් රෙකෝඩ් කරන එක ගැන. මේක පොඩ්ඩක් විශේෂ එපිසෝඩ් එකක් විදිහට රෙකෝඩ් කරන්න කියලා බලමු. මොකද අපි විශේෂයි කියලා එපිසෝඩ් ගානක් කරාට නිකන් ඒකේ තියෙන්න බෑ පොඩි කික් එකක්. ඒ කික් එක ගන්නත් එක්කම අපි කතා කරගෙන යන ගමන් මේ දවස් ටිකේ බලමු වැඩි හරියාගෙන ගියොත් එහෙම ඒකත් කරනවා. ඉතින් කින්ඩ්‍රවෙබ්ස් කොහොමත් පටන් ගත්තේ තනියෙන් කරන එපිසෝඩ් විදියට. එතකොට ඉතින් ඒ තනිය තාමත් ඉතින් එහෙමම තනිය තමයි. ඉතින් කින්ඩ්‍රවෙබ්ස් පොඩ්කාස්ට් එකට අවුරුදු 4ක් වෙන්න ලං වෙනවා. දැන් තව ටික කාලෙකින් ලබන මැයි වගේ වෙනකොට ලං වෙනවා. 4th year anniversary එක නෝ 4th year anniversary එකට කලින්වත් 50 ගහ ගන්න එක ලොකු දෙයක්. මේ මාර එකක් ඒක එහෙම වුණොත් එහෙම. හරි. ඉතින් ඔය බයිලා ටික තමයි මුලින්ම කියන්න තියෙන්නේ. සහ දැන් මේ මෙච්චර කාලයකට පස්සෙත් එපිසෝඩ් එක අහන්න කවුරු හරි එනවනම් රෙස්පෙක්ට්. මොකද අර නිකන් එකපාරට අර නිකන් කාලේ වැලි තලාවෙන් සැඟවිලා ගිහින් එකපාරට මාවට පස්සේ ඒකත් අහන ඒ තරම් ඉන්ට්‍රස්ට් එකක් තියෙන මිනිස්සෙක් ඉන්නවා කියන්නේ රෙස්පෙක්ට්. අන්තිම වෙනකන් අහනවා නම් උට ඩබල් රෙස්පෙක්ට් ආයි බුක්කෙම්ම ආදරෙයි පැලෙන්න මේ එහෙම එකක් තියෙනවා. එතකොට ඒකත් අපි මතක් කරනවා. ඉතින් ওই බයිලා ටික තමයි පළවෙනි විනාඩි 5ේදී කියන්නත් තියෙන්නේ. අද එපිසෝඩ් එකේ අපි කතා කරන්න යන්නේ එහෙම මේ කාලීන වටිනාකමක් තියෙන දෙයක් ගැන නෙවෙයි අත්‍තරම. මොකද මේ කාලීන වටිනාකමක් ගැන දැනට අපි ජියෝපොලිටික්ස් වල හරි කරන්ට් ඇෆෙයර්ස් ගැන හරි කතා කරද්දී තියෙන්නේ ලොකුවටම ඇමරිකා vs චයිනා මේ ට්‍රේඩ් වෝ එකක්. මේකේ වෙළඳ යුද්ධයක් තියෙනවා. දෙපැත්තට ටැරිෆ් පනව ගන්න එක සහ සැන්ක්ෂන් දාන එක ඕක තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම යුක්‍රේන් වෝ එක තියෙනවා. ඔය වගේ කියන්නේ පොදු සමාජයේ සියලු දෙනාම කතා කරන දේවල් ටිකක් නේ. එතකොට ඒ ගැන ඔයගොල්ලන්ට දැනුවත්කමක් තියෙනවා. ඒ කියන්නේ මේ ගැන හොයන මිනිස්සෙක් ඉන්නවනම් ඒ ගැන හොයලා ඉවරයි දැනටම. ඒ නිසා අමුතුවෙන් ඒක ගැන කතා කරන එක මං හිතන්නේ මම හිතන විදිහට ඒක නිෂ්ඵල වැඩක්. ඒ නිසා අර කාලීන වටිනාකමකින් තියෙන දේවල් ගේන අතරේම අර ඕගොල්ලොන්ගේ දැන ගැනීම සඳහා ඕගොල්ලොන්ගේ දැනුම සඳහා මොන හරි දේවල් ටිකක් ලෑස්ති කරන් එන්න ඕනේ කියලා කල්පනා වුණා. ඉතින් ඒක සෑහෙන කාලෙකදලා ඔළුවේ තිබ්බා. ඒ නිසා තමයි
අද එපිසෝඩ් එකක් ගෙනාව මේ විදිහට. අද Kindle Waves podcast එකේ මේ 49 වෙනි එපිසෝඩ් එකේදී අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ සෝවියට් රුසියාව ගැන සෑහෙන එපිසෝඩ් කරලා තිනවනේ. මම ගෝර්බචොව් ගැන කතා කරලා, සෝවියට් රුසියාව ගැන කතා කරලා තිනවා, පුටින් ගැන කතා කරලා තිනවා. මේක කියන්නේ නිකන් ඕගොල්ලන්ට හිතන නැත්නම් නිකන් මම සෝවියට් රුසියාවත් එක්ක නිකන් අමුතු ලව් එකක් තියෙනවා කියලා හිතනවත් ඇති. හරි by the way. එතකොට අද එපිසෝඩ් එකේ කතා කරන්න යන්නේ සෝවියට් රුසියාව කියන මේ සමාජවාදීමය ප්‍රොපගැන්ඩාවක් ක්‍රියාත්මක වෙච්ච මේ රට ඇතුලේ බටහිර ජාතීන් විසින් ආරම්භ කරපු ෆාස්ට් ෆුඩ් චේන්ස්. එහෙම නැත්නම් අපි කියන්නේ කෙටි ආහාර ඔය KFC, McDonald's ඔය ෆාස්ට් ෆුඩ් චේන්ස් නේ. එතකොට මේවා සෝවියට් රුසියාවට කොහොමද ඇතුළට ආවේ සහ රුසියාවේ දැනට කොහොමද ඒවා පවතින්නේ කියන එක ගැන අද එපිසෝඩ් එක ඒකේ පුරාවට මේ ගැන විස්තරයක් ඔයාලට දෙන්න මම ලෑස්ති. මේක මේ සමහරට හිතන ඇති මේ ෆාස්ට් ෆුඩ් චේන්ස් මේ USSR ඇතුළට එන එක ගැන මේක මෙච්චර හදි කරලා මේක මෙච්චර ලොකු කරලා කියන්න තරම් හේතුව මොකද කියලා. ඒකට හේතුව මම එපිසෝඩ් එකේ අන්තිමටම කියන්නම්. අපි දැනට ටට්ටක් ගාලා එපිසෝඩ් එක පටන් ගමු. වැඩි වෙලා ගන්න නැතු අපි වැඩේ කරගෙන යමු. right. මුලින්ම දැනගන්න පැයි සෝවියට් රුසියාව කියන්නේ මොකක්ද කියලා. මගෙත් එක්ක ඉස්සර ඉඳලම හිටපු කට්ටිය දන්නවා සෝවියට් රුසියාව කියන්නේ මොකක්ද. එහෙම හිටියේ නැතත් දන්නවා. ඉතින් මේ බබ්බුයයි හරිද? මේ අතදරුවෝ මේක අහන්නේ. එතකොට සෝවියට් රුසියාව කියන්නේ මොන වගේ රටක්ද කියන එක ගැන ඔයගොල්ලන්ට අදහසක් තියෙනවා. එහෙමවත් අදහසක් නැති මිනිස්සෙක්ට මම පොඩ්ඩි සමරියක් දීලා වැඩේ පටන් ගන්නම්. මොකද පොඩි එකක් තියෙන්න ඕනේ මේක ඉස්සරහ මේ වෙන කාරණාවල් ටික දැනගන්න. සෝවියට් රුසියාව කියලා කියන්නේ වර්ෂ 1917 දී රුසියානු විප්ලවය කියන විප්ලවය හරහා කම්කරු පන්තියට එහෙම නැත්නම් ඒ කාලේ හිටපු නිර්ධන පන්තික ජනතාවට සතුටින් ජීවත් වෙන්න මේ මිනිස්සුන්ගේ දුක පීඩාවන් ඔක්කොම යටපත් කරලා දාලා සතුටු හිතන ජීවිතයක් ගත කිරීමේ පරමාර්ථයෙන් පිහිටුවාගත්ත රාජ්‍යයක්. ඒකට තමයි සෝවියට් රුසියාව කියලා කියන්නේ. අවුරුදු 300ක් විතර පුරාවට තිබ්බ පීඩාකාරී සාර් රාජපාලනය සාර අධිරාජ්‍යපාලනයක් නිසා පීඩාවට පත්වෙච්ච රුසියාවේ නිර්ධන පාන්තික ජනතාවගේ සුභසිද්ධිය තකා V.I. ලෙනින්, ඊට පස්සේ ලියොන් ට්‍රොට්ස්කි, කාල් මාක්ස් මේ වගේ කියන්නේ ඔය ප්‍රසිද්ධම නම් තුනක් නේ උතන තියෙන්නේ. එතකොට ඔයට යටින් තව සෑහෙන පිරිසක් ඉන්න, විශේෂයෙන්ම ජෝසප් ස්ටාලින් තව සෑහෙන ප්‍රමාණයක්. එතකොට සියලු දෙනාම එකතු වෙලා මේ නිර්ධන පාන්තික ජනතාවගේ සුභසිද්ධිය තකා මේ රාජ්‍ය ඒ මිනිස්සු වෙනුවෙන් පිහිටුවාගත්න රාජ්‍යයක් විදිහට ඒගොල්ලෝ කන්වර්ට් කරගත්ත 1917 දී රුසියානු විප්ලවය හරහා. විප්ලවය මාස දෙකකට සිද්ධ වුණේ. එකක් මාර්තු මාසයේදීත් අනිත් එක ඔක්තෝබර් මාසයේදීත් විදිහට සිද්ධ වුණේ. එතකොට ඕකේ ප්‍රතිඵලයක් විදිහට එවකට සාර් රජුරු විදිහට හිටපු දෙවනි නිකලස් රජතුමා රජකම අතහැරලා පලා යනවා. රුසියානු විප්ලවය දැකලා සහ ඒකට ප්‍රතිචාරය දීමට chance එකක් නොලැබීම හේතුව පදනම් කරගෙන. එතකොට 1917 දී සෝවියට් රුසියාව ආරම්භ වෙනවා. හැබැයි ඒකට ඔය ඉංග්‍රීසි සහ රෂියන් භාෂාවලින් වෙන නම් තියෙනවා. අපි නමුත් අර අපි පොදු සම්මතය අපි සිංහලෙන් කියන්නේ සෝවියට් රුසියාව කියලා තමයි. එතකොට සෝවියට් රුසියාව 1917 ඉඳන් පටන් අරගෙන කාලයක් පුරාවට ලෝකයේ ආධිපත්‍යයක් පිහිටවපු රටක් විදිහට පත් වුණා. ඒ කියන්නේ සමාජවාදීමය මතවාදය ලෝකේ පුරාම ප්‍රචාරය කරන ප්‍රධාන මර්මස්ථානය උනේ සෝවියට් රුසියාව. එතකොට ඒ කාලේ ඉඳලම සෝවියට් රුසියාවේ තිබ්බා නිකන් අමුතු ප්‍රොපගැන්ඩාවක් මේ ලෝකෙන් වෙන් වෙච්ච, එහෙම නැත්නම් අර ලෝකේ අනිත් සියලු රාජ්‍යයන්ගෙන් වෙන් වෙච්ච ස්වාධීනමය ගතියකින් ඒගොල්ලෝ රාජ්‍ය පවත්වාගෙන යන ප්‍රොපගැන්ඩාවක් ඒ රට තුල ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම ක්‍රෙම්ලිනය සහ ඔය රතු බලකොටුව ආශ්‍රිතව හිටපු ඔය පරිපාලනමය නිලධාරීන් තමයි මේ මතය රටේ හිටපු මිනිස්සු අතර පවා ඒක ප්‍රචාරය කළේ. එතකොට අර අනිත් රටවල තියෙන ධනවාදීමේ අදහස් කිසිසේත්ම සෝවියට් රුසියාව ඇතුළට එන්න දුන්නේ නැහැ. මොකද එහෙම එන්න දීම මත අර සාර් පාලනයේ තිබ්බා වගේම පීඩාකාරී පාලනයක් නැවත ඇතිවේ කියන බය නිසා, නැවත ඇතිවේ කියන අවිශ්වාසය නිසා කිසිම විදිහකින් ධනවාදයට නිරාවරණය වෙන්න සෝවියට් රුසියාව හෝ සෝවියට් රුසියාව හිටපු ජනතාව ඉදිරිපත් වුණෙත් නැහැ සහ උන්ට ඒකට අවස්ථාවක් ලබා දුන්නෙත් නැහැ. එතකොට බටහිර ජාතීන් සෝවියට් රුසියාව ගැන දරපු අදහස තමයි සෝවියට් රුසියාව කියන්නේ අයර්න් කර්ටන් එකක්. එහෙම නැත්නම් යකඩ කර්ටන් එකකින් වහගත්ත රටක්. ඒ කියන්නේ කිසිම දෙයක් ඒ රට ඇතුළට ගෙනියන්න බෑ වෙන රටවලදී. බටහිර ජාතීන්ගේ දේවල් කිසිම විදිහකින් සෝවියට් රුසියාව ඇතුළට යන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඇදුමක් පැළදුමක්, කෑමක්, වාහනයක් පවා කිසිසේත් සෝවියට් රුසියාව ඇතුළට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර කිසිම ප්‍රොඩක්ට් එකක්වත්
සෝවියට් රුසියාව ඇතුළට ගෙන සරලවම කිව්වොත් කිසිම දෙයක් කිසිම බටහිර ජාති නිෂ්පාදනය කරන කිසිදු දෙයක් සෝවියට් රුසියාව ඇතුළට ගියේ නැහැ මේ කාරණාව නිසා. කොහොම නමුත් කාලයක් යනවා අවුරුදු 30ක් විතර ගියාට පස්සේ දෙවනි ලෝක යුද්ධය ඇති වෙනවා. දෙවන ලෝක යුද්ධය ඇති වෙලා ජර්මනි හිට්ලර් සීදී නසා ගැනීමෙන් පස්සේ බර්ලිනේ ආක්‍රමණය කරනවා රතු හමුදාව විසින්. ඒ කියන්නේ රුසියාවේ රතු හමුදාව විසින් බර්ලිනේ ආක්‍රමණය කළා. මේක අල්ලලා මේකේ සීන් එක මේ වටලලා ආයි කෙලිම ලෝක යුද්ධය ඉවර කරනවා. ලෝක යුද්ධ ඉවර කිරීමේ ලොකු ක්‍රෙඩිට් එකක් රුසියාවට හම්බ වෙනකොට ඇමරිකාව ඇතුළු අනෙත් බටහිර ජාතීන් ඇමරිකාව ඊට පස්සේ එංගලන්තය ඊට පස්සේ යුරෝපා රටවල් ටික ඔය සියල්ලම එක කණ්ඩායමක් විදිහටත් සෝවියට් රුසියාව සහ තවත් ඒ සමාජවාදී අදහස් දරන තව රටවල් පොඩි ප්‍රමාණයක් තව කණ්ඩායමක් විදිහටත් කණ්ඩායම් දෙකකට මේ ලෝකෙ බෙදුණා. ඒකට අපි කියනවා සීතල යුද්ධේ පටන් ගැම්ම. සීතල යුද්ධේ පටන් ගැම්ම ඒ විදිහට සිද්ධ වුණා. මේ කණ්ඩායම් දෙක අනුගමනය කළේ එකකට එකක් වෙනස් මතවාදීමේ ස්වරූපයන් දෙකකින් තියෙන ප්‍රොපගැන්ඩා එකක්. එතකොට ඇමරිකාව, එංගලන්තය සහ යුරෝපානු රටවල් අපි කියන සරලව ගත්තොත් එහෙනම් බටහිර රටවල් සියල්ලම වගේ ප්‍රචාරය කරන්න පටන් ගත්තේ ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, එහෙම නැත්නම් නිදහස් වෙළඳපොළ කියන මේ කන්සෙප්ට් එකක් තමයි. නමුත් සෝවියට් රුසියාව සහ ඒ ආශ්‍රිතව ගොඩනැගුණු තවත් සමාජවාදී රටවල් ටිකක් එකතු වෙලා හැදිච්ච ඒ කණ්ඩායම ප්‍රචාරය කරන්න පටන් ගත්තේ ඒගොල්ලෝ සමාජයට දෙන්න පටන් ගත්තේ සමාජවාදීමේ අදහස්. එහෙම නැත්නම් රාජ්‍යයෙන් පාලනය වෙන ජනතාවක් සහ හැමෝටම සමානව තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් වාතාවරණයක් කියන මේ අයිඩියාස් ටික තමයි ඒගොල්ලෝ ඒ ප්‍රොපගැන්ඩා එක තමයි ඒගොල්ලෝ ක්‍රියාත්මක කළේ. ඔන්න ඔය වගේ කඳවුරු දෙකක් මේ ලෝකේ හැදෙන්න පටන් ගත්තා. ඒ කඳවුරු දෙක හැදුණු දවසේ ඉඳලා ලෝකයේ සීතල යුද්ධයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් 90 දශකයේ විතර වෙනකන් 1990 කියන්නේ සරලවම ගත්තොත් සෝවියට් රුසියාවේ කඩාවැටීම වෙනකම්ම සීතල යුද්ධයක් ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ මේ සීතල යුද්ධයේ තියෙන විශේෂත්වය තමයි මේකේ ලේ හෙලවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කඳවුරු දෙක කරන්නේ තමන්ගේ බලය, තමන්ගේ බල පරාක්‍රමය අනිත් එකාට පෙන්නලා තමන් අනිත් එකාට වඩා කොච්චර පොරක්ද කියන එක මුළු ලෝකෙටම පෙන්වන එක. අන්නේ පෙන්වීම හරහා කොතනදී හරි මේකේ වෙරියෙන්ඩ් එකක් තියෙනවා කියලා මේ මිනිස්සු විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත ඒගොල්ලෝ එක්කෙනා තරඟයට තමන්ගේ බලය ප්‍රදර්ශනය කරන එකක් තමයි සීතල යුද්ධයක් විදිහට සිද්ධ වුණේ 1950-60 කාලේ ඉඳලා 1990 සමනෙන් උපරිම ගත්තොත් 2000 විතර වෙනකන් කාල සීමාව ඇතුලේ. 1946 දී ඇමරිකාවේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කළේ හැරි එස් ට්‍රූමන්. එයා ආරාධනා කරනවා වින්ස්ටන් චර්චිල්ට. වින්ස්ටන් චර්චිල් එතකොට මේ එංගලන්තයේ අගමැති කමෙන් එයා අයින් වෙලා හිටියේ. චර්චිල්ට ආරාධනා කරනවා මිසූරි වල තියෙන මේ වෙස්ට්මිනිස්ටර් කොලෙජ් එකේ දේශනයක් කරන්න, ලෙක්චර් එකක් කරන්න. ඔන්න ඔය ලෙක්චර් එක කරන්න එනකොට චර්චිල් මරු කතාවක් කියනවා. ඒක හරි බර කතාවක්. ඒක නිසා තමයි මේ ලෝකේ සීතල යුද්ධය කියන එක ඔය දැන් තියුණු ගානට හයිප් වෙන්න පටන් ගත්තේ ඔය චර්චිල් කරපු කතාව නිසා. එයා කියනවා මේ යකඩ කර්ටන් එකෙන් ඇතුලේ තියෙන රට අපිව තලා පෙලන්න හදනවා, අපිත් එක්ක හැප්පෙන්න හදනවා. අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. බටහිර රටවල් ටික ඔක්කොම අපි එකතු වෙලා අපි ඔක්කොම එක්සත්ව මේ යකඩ කර්ටන් එකෙන් ඇතුලේ තියෙන මේ ස්වාධීන රාජ්‍ය, මේ හුදකලා රාජ්‍යයට එරෙහිව අපි අපේ බලය, අපේ බල පරාක්‍රමය අපි ප්‍රදර්ශනය කරන්න ඕනේ කියලා චර්චිල් මරු කතාවක් කියනවා ඒ කොලෙජ් එකේදී. එතකොට ඒ කතාව නිසා ලෝකේ බටහිර ජාතීන් විසින් මේ සීතල යුද්ධය කියන එකට මාර විදිහක සපෝට් එකක් දෙන්න පටන් ගත්තා. ඔන්න ඔතන තමයි සීතල යුද්ධය පටන් ගන්නේ. හරිද? මම මේ තාම හදන්නේ බේස් එක. හොඳේ, මේක තාම ෆාස්ට් ෆුඩ් චේන්ස් වලට හිතන්නවත් නැහැ. හිතලවත් නැහැ යන්න. හරිද? තාම මේ සීතල යුද්ධය ගැන කතා කරන්නේ. එතකොට මේ කෝල්ඩ් වෝ එක, මේ සීතල යුද්ධය එක විදි වලින් සිද්ධ වුණා. ඒ කියන්නේ දැන් අපිට ඒකට එක විදිහ කියන්නේ සීතල යුද්ධය කියලා මේ වෙළඳාමම විතරක් නෙවෙයි. ඊට එහා ගිය එක දේවල් වලින් තමන්ගේ බලය ප්‍රදර්ශනය කරන්න මේ රටවල් දෙකම, එහෙම නැත්නම් මේ කඳවුරු දෙකම උත්සාහ කළා. ඔන්න ඒ කාලෙදී තමයි 1960 දී විතර ඔය ලංකාවේ තිබ්බ නේද නොබැදි ජාතීන්ගේ සමුළුව කියලා මේ සිරිමා බණ්ඩාරනායකගේ BMCH එක එහෙම ගෙනල්ලා කෙලියක් කරේ. නොබැදි ජාතීන්ගේ සමුළුව කියලා කියන්නේ දැන් ඔය ලෝකේ කඳවුරු දෙකකට බෙදලා මේ සීතල යුද්ධය කෙල ගන්නකොට මේකෙන් දෙපාර්ශ්වයටම යම් හානි සිද්ධ වෙනවා. ඒ කියන්නේ ජීවිත හානි නෙවෙයි. කියන්නේ ඒගොල්ලොන්ගේ අර ඒ බලය ප්‍රදර්ශනය කිරීම නිසා ඒගොල්ලොන්ට යම්කිසි දේවල් ටිකක් වැය වෙනවා. එතකොට ඒ වැයවීම කවර් කරගන්න අනිත් රටවල් වල සපෝට් එක ගන්න පටන් ගත්තා. ওই සපෝට් එක ගනිද්දී සමනේ ලංකාවටත් ඉන්වයිට් කරා බටහිර ජාතීන්ගේ පැත්තට සපෝට් කරන්න කියලා. එතකොට රුසියාව පැත්තෙනුත් සිරිමාවට සපෝට් කරා, අපිට සපෝට් කරන්නයි කියලා. ඒ කියන්නේ කඳවුරු දෙකෙන්ම ලංකාව වගේ රටකට, ලංකාවට විතරක් නෙවෙයි ලංකාව හින පොරක් ඈ. එතකොට අනිත් රටවල් වලටත් ඒ විදිහට ආරාධනා කරා.
කොහොම නමුත් සිරිමාවක තිබ්බේ අමුතු සමාජවාදී අයිඩියාස් නිසා පොඩ්ඩක් එයා රුසියාවට බරයි. රුසියාවට, චීනෙට, වියට්නාමයට සාමාන්‍යයෙන් සිරිමාව බරයි බටහිරට වඩා. කොහොම නමුත් අවසානයේදී සිරිමාව කල්පනා කරා නෑ අපි මේ කඳවුරු දෙකෙන් එකකටවත් අපි යන්නේ නෑ. අපි නොබැදි ජාතීන් විදිහට අපි වෙනම නැගී ඉන්නවා කියලා. අන්න ඔහොම තමයි නොබැදි ජාතීන්ගේ සමුළුව කියන එක පටන් ගත්තේ. රයිට්? ඔන්න ඒක අමතර කතාවක්. කොහොම නමුත් දැන් මේ සීතල යුද්ධය ක්‍රියාත්මක වුණා කියවනේ එක විදිහ වලට. එහෙම වෙච්ච පළවෙනි එකක් තමයි පළවෙනි සහ ඒක කියන්නේ ටිකක් ප්‍රබලම එකක් තමයි 1957 දී ලෝකේ පළවෙනි සැටලයිට් එක හදනවා සෝවියට් රුසියාවෙන්. ඒ කියන්නේ ස්පුට්නික් 1 කියන යානය හදනවා. 1961 විතර වෙනකොට යුරි ගගාරින්ව අභ්‍යාකාශයට යවනවා ලෝකයේ මිනිස්සෙක් අභ්‍යාකාශයට ගියේ පළමු වතාව කියලා. ওই සිද්ධිය බලන් ඉන්නවා ඇමරිකාවේ ඒවකට ජනාධිපතිවරයා විදිහට හිටියේ ජෝන් එෆ් කෙනඩි. කෙනඩි එක තැනකදී කියනවා අපි මේ දශකයේ ඇතුළතදී අනිවාර්යෙන් හඳට මිනිහෙක් යවනවාම තමයි. මොකද මම ලේසි වැඩවලට සාමාන්‍යයෙන් අකමැති මිනිස්සෙක්. මං කැමති අමාරු වැඩ කරන්න කියලා එන කතාවක් දෙනවා. එන ටෝක් එකක් දෙනවා. කොහොම නමුත් 1969 දී තුන් දෙනෙක්ම යනවා හඳට. යුරි ගගාරින්ගේ අභ්‍යාකාශයට විතරයි. හැබැයි ඇමරිකාවෙන් හඳටම ගියා. එතකොට ඒ සීතල යුද්ධේ අර අපි කියනවා ස්පේස් වෝ එකක්. මේ ස්පේස් වෝ එකේ මේ අභ්‍යාකාශ යුද්ධයේ අවසානයේ ජයග්‍රහණය කළේ කවුරු පිළිගත්තත් නැතත් ඇමරිකාව තමයි. එතකොට සීතල යුද්ධය ක්‍රියාත්මක වෙච්ච තව විදිහක් තමයි කොරියානු යුද්ධය. උතුරු කොරියාවට සපෝට් කරා සෝවියට් රුසියාවෙන්, දකුණු කොරියාවට සපෝට් කරා ඇමරිකාව ඇතුළු අනිත් බටහිර ජාතීන් විසින්. එතකොට සෝවියට් රුසියාවයි ඇමරිකාවයි අතරම ඩිරෙක්ට්ලි ලේ හොලව ගත්තේ නැහැ. අර කොරියාව ධම්මලා දෙපැත්තෙන් ගස අන්තිමට යුද්ධයක් කරා. ඒකත් සීතල යුද්ධයේ තිබුණු එක කොටසක්. තවත් එකක් තමයි ඔය 1949 දී විතර මේ සෝවියට් රුසියාව තමන්ගේ පළවෙනි න්‍යෂ්ටික බෝම්බේ ටෙස්ට් කරා. ඒක ටෙස්ට් කරා නෙවෙයි, ඒ නිකන් පෙන්නුවා ඇමරිකාට. නිකන් උඹලා අපිට සද්ද දාගෙන ආවොත් එහෙම දාලා තියෙන කුඩු වෙලා යන්න ආයි නිකන් පෙනේරයක් කරලා ගන්න පුළුවන් කියන ඒ වෝනින් එක තමයි දුන්නේ. නිකන් ඔය ටෙස්ට් කරනවා කියන නිකන් උහුරතල් නෑ. හරිද? ටෙස්ට් කරනවා කියලානේ හිරෝෂිමා වල බෝම්බ දැම්මෙත් ඉතින් අමුතුවෙන් නේ. අමුතුවෙන් කියලා මේ නිකන් පිට්ටනික දාලා පිපරුවේ එහෙම කේස් එකක් නෑ ලොකුවට. කෙලින්ම ජපාන්ටම දාලා දැම්මනේ ටෙස්ට් කරලා බලන්න අම්මලා ටෙස්ට් එක පාස් උඩින්ම. හරිද? ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට සීතල යුද්ධයේ තිබුණු තවත් එක අයිකොනික්ම එකක් තමයි අයිකොනික්ම ලෑන්ඩ්මාර්ක් එකක් තමයි බර්ලින් තාප්පය. බර්ලින් තාප්පය කියනකොට බර්ලින් තාප්පය ඇදෙන ওই දෙවන ලෝක යුද්ධෙම පස්සේ ජර්මනිය කැලි දෙකකට කැඩෙනවා. නැගෙනහිර ජර්මනිය බටහිර ජර්මනිය විදිහට කැලි දෙකකට කැඩෙනවා. නැගෙනහිර ජර්මනිය සම්පූර්ණයෙන්ම සමාජවාදී රාජ්‍යයක්. එතකොට ඒකට සපෝට් කරන්නේ සෝවියට් රුසියාව. බටහිර ජර්මනිය සම්පූර්ණයෙන්ම ධනවාදීමය තනිකරම කැපිටලිස්ට් කන්ට්‍රි එකක් විදිහට තමයි වැඩ කළේ. ජෝන් එෆ් කෙනඩි බර්ලින් වලට එනවා එක දවසක. බර්ලින් වලට ඇවිල්ලා කියනවා රුසියාවේ මිනිස්සු හිතන් ඉන්නවා සමාජවාදය තමයි ලෝකේ තියෙන හොඳම මතවාදී කියලා. මම ඒගොල්ලන්ට ආරාධනා කරනවා බර්ලින් වලට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න සමාජවාදයද හරියන්නේ ධනවාදයද හරියන්නේ කියලා. නිකන් කින්ඩියට ටෝක් එක දෙනවා. එතකොට ඔයගේ දේවල් ටිකක් එක්ක ජර්මනිය දෙකට කැඩිලා වෙන්නුන. අවසානයේදී බර්ලින් තාපය කඩලා ජර්මනිය ස්වාධීන රාජ්‍යයක් විදිහට එතන ඉඳලා ස්ථාපිත කරගෙන ගියා. ඒක කරේ මම හිතන්නේ රොනල්ඩ් රේගන්. මතක විදිහට රොනල්ඩ් රේගන්. මට ලොකුවට මේ ගැන අදහසක් නැහැ. රොනල්ඩ් රේගන් එතකොට හිටියේ. සහ ගොර්බචොව් අනිත් පැත්තේ හිටියේ. ගොර්බචොව්ට කිව්වා මේ ගොර්බචොව් ප්ලීස් take down this wall කියලා කිව්වා. ලොකු ප්‍රේස් එකක් ඒක වෙන පොපියුලර් කෝට් එකක්. එතකොට ඒක අවසානයේදී ඇත්තක් වුණා. බර්ලින් තාපය කඩලා දැම්මා. අන්තිමට දාලා නැගෙනහිර ජර්මනිය බටහිර ජර්මනිය එකට කම්බයින් කළා. අනිත් හොඳම සීන් එක තමයි කියුබානු මිසයිල් අර්බුදය. 1959 61 කාලෙදී ඇමරිකාවේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කළේ ඩ්වයිට් ඩී අයිසන්හවර්. ඩ්වයිට් අයිසන්හවර් තමයි ජනාධිපතිවරයා විදිහට කටයුතු කළේ. එයා ජනාධිපති ඉන්නකොට මේ තුර්කියේ මිසයිල් ප්ලේස් කරා සෝවියට් රුසියාවේ මොස්කව් අගනුවර ටාගට් කරලා 59 61 වගේ කාලෙදී. එතකොට සෝවියට් රුසියා ජනාධිපති කෙනෙක් නෙවෙයි ඉන්නේ සෝවියට් රුසියාව. එතකොට ඉන්නේ මේ සුප්‍රීම් ලීඩර් කෙනෙක්. හරිද? අපි කියන්නේ නිකන් මාර නායකයෙක්. සුප්‍රීම් ලීඩර් නෙවෙයි අපි කියන්නේ එයාට කියන්නේ සාමාන්‍ය ප්‍රීමියර් කියලා. හරිද? ප්‍රීමියර්. අපි කියමු සරලව ජනාධිපති කියන නේ. එතනින් එහාට අපිට කටට හුරු ඒකනේ. එතකොට සෝවියට් රුසියාව ජනාධිපති හිටියේ එතකොට නිකිතා ක්රුෂ්චෙව් අන්තිමට මොකද කරේ 1962 දී විතර කියුබාවේ මිසයිල් ප්ලේස් කරා ඇමරිකාවේ නිව්යෝක් සහ ඇමරිකාවේ මේන් මේ ලෑන්ඩ් එක ටාගට් කරලා මිසයිල් අල්ලලා තිබ්බා. කියන්නේ ගහන්නේ මිසයිල් ප්ලේස් කරලා තියෙනවා. වරෙන්කෝ සද්දයක් දාන්න තියලා දාන කුඩුවෙන්. කියන්නේ සද්දයක් දැම්ම කුඩුවෙන් තියෙනවා. නැත්තම් තියන්නේ නැත්තම් ඔයම ප්ලේස් කරලා ටාගට් කරලා තියෙන කොයිලේ හරි වදින්න බලාගෙන. අන්තිමට රටවල් දෙකේම ජනාධිපතිවරු ඇවිල්ලා මාර සීන් එකයි දැන්. දෙපැත්තටම මිසයිල් ටාගට් කරගෙන කොහෙන් හරි පත් වුණොත් එහෙම මල කෙලියන්න වෙන්නේ. අන්තිමට දෙපැත්තෙම කතා කරලා මේක බොහොම රහසේ මේ මිසයිල් ඔක්කොම ගලවලා ඉවත් කරලා දැම්මා. සීතල යුද්ධය කියන්නේ බොහොම පළල් හරි බර හරි කියන්නේ පදාසයක විහිදිච්ච කාරණාවක්. ඒක මේ විනාඩි
30-40 එපිසෝඩ් එකකින් කියන්න බෑ කොහෙත්ම. අපි කෝල්ඩ් වෝ එක ගැන අපි ඉස්සරහා එපිසෝඩ් 2-3ක් ඉදිරියේ එකට කම්බයින් කරලා තමයි අපිට කරන්න වෙන්නේ. ඒ ගැන අපි කියන්නම්. දැන් විනාඩි 20ක් 30 කතා කරන්නේ සීතල යුද්ධය ගැන. රයිට්. අපි දැන් පණිනවා මේ ෆාස්ට් ෆුඩ් කියන දේවල්. එහෙම නැත්නම් මේ කෙටි ආහාර කියන දේවල්. මේවා සරලවම මේ බටහිර ජාතීන්ට අයිති දේවල්. මේවා කොහොමද සෝවියට් රුසියාවට ආවේ කියන කාරණේට අපි දැන් පයින්නවා. 1959 හරිද? 1959 දී මරු වැඩක් වෙනවා. හරිද? 1959 සැප්තැම්බර් මාසෙදී සෝවියට් රුසියාවේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කළේ නිකිතා ක්රුෂ්චෙව්. නිකිතා ක්රුෂ්චෙව් යනවා ඇමරිකාවට. ඇමරිකාවට යනවා මේ ඩිප්ලොමැටික් විසිට් එකක් කියලා තමයි කියන්නේ. කියන්නේ රාජතාන්ත්‍රික ගමනක් කියලා තමයි කියන්නේ. ඒ කාලේදී ඇමරිකාවේ උපජනාධිපති හිටියේ රිචඩ් නික්සන්. රිචඩ් නික්සන් උයි නිකිතා ක්රුෂ්චෙව් උයි දෙන්න හොඳ යාළුවෝ. මොකද දෙන්න මොස්කව් වලදිත් සෙට් වෙලා දිනවා. මොස්කව් වලදී සෙට් වුණාම ලොකු විවාදයක් ගියයි කියලා කියනවා. මේ සමාජවාදය සහ ධනවාදය අතර මේගොල්ලෝ වෙන වාදයක් කරයි කියලා කියනවා. කිචන් ඩිබේට් කියලා එකක් තියෙනවා පොපියුලර් වෙච්ච. පොඩක් Google කරලා බලන්න ඒ ගැන මොකද්ද සීන් එක කියලා. ඒක ගැන අද මං කියන්නේ නැහැ. කොහොම නමුත් නිකිතා ක්රුෂ්චෙව් එක්ක රිචඩ් නික්සන් කතා කර ඉන්නකොට ඔය මේ ඇමරිකානු සංචාරයේදී පෙප්සි සමාගමේ හිටපු එක්සිකියුටිව් කෙනෙක් වෙච්ච ඩොනල්ඩ් කෙන්ඩල් පෙප්සි කප් එකක් අරගෙන නිකිතාට දෙනවා මෙන්න බීලා බලන්නයි කියලා. ගෙනත් දුන්නාට පස්සේ මිනිහා මේක බිව්වලු ෆස්ට් ටයිම්. අයි දැන් රුසියාවේ නෑනේ පෙප්සි. දැන් මම එපිසෝඩ් එකේ මුලදීම කිව්වා කිසිම ප්‍රොඩක්ට් එකක් රට ඇතුළට එන්නේ නැහැයි කියලා. හැබැයි නිකිතා මේක බිව්වට පස්සේ මෙයා මේකට සෑහෙන ආස කළා කියලා කියනවා. සෑහෙන ආස කළයි කියලා කියනවා. ඇත්තටම ඒක මේ නිකන් බීමක් පෝන එකක් නෙවෙයි. ඇමරිකාව විසින් සීතල යුද්ධයේ තියපු බොහොම බර ස්ටෙප් එකක් තමයි ඔය නිකිතා ක්රුෂ්චෙව්ට ඔය පෙප්සියක් පොවන්න දුන්නේ ඔය කාරණේ ඇතුලේ. මොකද අනිත් අතට සෝවියට් රුසියාව ඇතුළට පෙප්සි ගෙනියන්න පෙප්සි කියන බ්‍රෑන්ඩ් එක සෝවියට් රුසියාව ඇතුළට ගෙනියන්න කරපු මරු වැඩක් තමයි ඕක. මොකද එකක් සෝවියට් රුසියාවේ හිටිය මිනිස්සු තමන්ගේ පාලකයාව ඉස්මුදුනින් විශ්වාස කරා. ඒගොල්ලෝ තමයි තමන්ගේ ජීවිතේ ගොඩ දාන්න කියන එක විශ්වාස කරා. එතකොට ජනාධිපතිට තමයි මාකටින් පාරක් ගහන්න ඕන නම් ඒකේ ටාගට් කරන්න ඕනේ ජනාධිපතිව. ඒක ටාගට් කරන්න ඕනේ සෝවියට් රුසියාවේ නායකයාව. අවසානයේදී මොකද කරේ? පෙප්සි සමාගමේ එක්සිකියුටිව් ඩොනල්ඩ් කෙන්ඩල් විසින් අන්තිමට නිකිතා ක්රුෂ්චෙව්ව තමන්ගේ දැලට දාගත්තා. පෙප්සි කප් එක ඔෆර් කරා. පෙප්සි වලට අන්තිමට නිකිතා ක්රුෂ්චෙව් කැමතිත් වුණා. වැඩේ හරි ගියා. හරිද? 1972 දී පෙප්සි කම්පැනි එක සෝවියට් රුසියානු සමූහාණ්ඩුවත් එක්ක ලිඛිත ගිවිසුමකට එනවා සෝවියට් රුසියාව ඇතුලේ පෙප්සි පානය ලොන්ච් කරන්න. පෙප්සි ඩ්‍රින්ක් එක ලොන්ච් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එනවා. ওই ගිවිසුමට එන කාලේ රුසියාවේ රූබලේ තමයි මේ මුදල් ඒකකයේ තිබ්බේ. කරන්සි එක තිබ්බේ රූබල්. එතකොට දැනටත් රූබල් තමයි තියෙන්නේ. නමුත් දැන් අර මම මුලදිම කිව්වනේ සෝවියට් රුසියාව කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ලෝකෙන් වැහිච්ච රටක්. එතකොට ස්වයංපෝෂී රටක්. එතකොට රූබලේ ඇත්තනම වටිනාකම තියෙන රට ඇතුලේ මිසක් එළියේ නෙවෙයි. එතකොට එළියට ඇති වටිනාකමක් නැහැ. ඇතුලේ තමයි ඒකේ ඇත්තම වැලියු එක තියෙන්නේ. එතකොට පෙප්සි කම්පැනි එකට රූබල් වලින් මේ බිස්නස් එක කරලා ඇති ලාභයක් නැහැ. ඇයි වර්ල්ඩ් මාකට් එකේ රූබල් එක ගැන කතා වෙන්නේවත් නැති තරම් රූබල් එකට ඇති වැලියු එකක් නැහැ. ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්තිමට දැන් සෝවියට් රුසියාවට මේ ඩීල් එක කරගන්නත් ඕනේ. සෝවියට් රුසියාව මොකද කළේ? අන්තිමට දැන් රූබලේ ඇති වටිනාකමකුත් නැහැනේ. දැන් මාර කේස් එක දැන් මේ වැඩේ කරගන්නත් ඕනේ. අන්තිමට පෙප්සි බෝතල් අපි හිතමු පෙප්සි බෝතල් 10000ක් ගේන්නේ කියලා ඇමරිකාවෙන් ඉම්පෝට් කරනවා පෙප්සි බෝතල් 10000. එතකොට ඒ 10000ට සමාන වෙන ප්‍රමාණයකින් රුසියන් වොඩ්කා හරිද? රුසියන් වොඩ්කා බෝතල් ඇමරිකාවට එක්ස්පෝර්ට් කරා. ඇමරිකාවට වොඩ්කා දුන්නා. ඇමරිකාවෙන් පෙප්සි ගත්තා. එතකොට වොඩ්කා වලට පෙප්සි කරපු මාරුවක් තමයි අවසානයේදී පළවෙනි වතාවට සෝවියට් රුසියාව ඇතුලේ පෙප්සි ලොන්ච් කරන්න හේතු වුණේ. හැබැයි ඔක අසාර්ථක ඩීල් එකකුත් නෙවෙයි. හොඳේ. මොකද ඇමරිකාව ඇතුලේ රුසියන් වොඩ්කාත් රුසියාව ඇතුලේ පෙප්සිත් හොඳටම පොපියුලර් වුණා. කාලයක් යනවා දැන් 1988 විතර වෙනකොට දැන් ඔය පෙප්සිත් එක්ක මේ සෝවියට් රුසියානු සමූහාණ්ඩුව අසං කරපු ගිවිසුම කල්පනින්න එනවා. කල් පැන්නට පස්සේ ඒ ගිවිසුම අවලංගු වෙනවා. එතනින් පස්සේ බිස්නස් කරන්න බෑ රට ඇතුලේ. අන්තිමට 1989 දී තව ඒ ඇග්‍රීමන්ට් එකම රීනියු කරනවා. හැබැයි මේ පාර ට්‍රේඩ් කරන්නේ වෙන විදිහකට. මේ පාර ඩොලර් බිලියන 3ක් වටින පෙප්සි බෝතල් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පෙප්සි සමාගමෙන් ගන්නේ සෝවියට් රුසියාවෙන් මොනවද දීලාද? දැන් කලින් වොඩ්කා දුන්නා. මේ පාර දුන්නේ සෝවියට් රුසියාව විසින් නිෂ්පාදනය කරපු සබ්මරීන් 17කුයි යුද නැව් 3කුයි. විශ්වාස කරන්න. හරිද? විශ්වාස කරන්න සෝවියට් රුසියාව විසින් නිෂ්පාදනය කරපු
යුදමය කටයුතු සඳහා පාවිච්චි කරන නාවික සබ්මැරීන් 17කුත් යුද නැව් 3කුත් දුන්න පෙප්සි සමාගමට මේ ටික අරගෙන මේකේ වටිනාකමට හරින පෙප්සි ටිකක් අපිට දීපන් මේ අපේ ඇග්‍රීමන්ට් එක රීනියු කරලා අපේ ඇතුලේ පෙප්සි විකුණන්නේ කියලා. අන්තිමට පෙප්සි සමාගම පොඩි කාලයකට ලෝකේ 6 වෙනි බලවත්ම නාවික හමුදාව බවටත් පත් වුණා. ඔය වගේ සීන් එකකුත් වුණා. හරි එන ආතල් මේ වැඩ හොඳේ මේවා අහන් ඉන්න එක කම්මැලි නෑ. මේක ඉන ෆන් වැඩේ. හරිද? ඒ කියන්නේ පෙප්සි ගන්න සබ්මරීන් 17කුයි නැව් 3කුයි පෙප්සි සමාගමට දුන්නේ. ඒ කියන්නේ රටකටත් නෙවෙයි බ්‍රෝ දුන්නේ. හරිද? රටකටත් නෙවෙයි දුන්නේ. මේක දුන්නේ කෙලින්ම පෙප්සි සමාගමට. පෙප්සි වල අර මං කිව්වේ කලින් එක්සිකියුටිව් කෙනෙක් හිටියා කියලා. මේ කාලේ වෙනකොට එයා පෙප්සි එකේ CEO වෙලා හිටියේ. එතකොට ඩොනල්ඩ් කෙන්ඩල් ඇමරිකාවේ ආරක්ෂක උපදේශකවරයාට එක වෙලාවක කියනවා මේ අපි ඇමරිකාවට කලින් සෝවියට් රුසියාවේ තියෙන සන්නද්ධ හමුදාවල ඔක්කොම ඩිස්සාම් කරනවා කියලා මෙහෙම ගියොත් නම් අනිවාර්යෙන් කියලා. ඔය වගේ එන ආතල් මේ කතාවකුත් ඔයාසේ ගියා. අන්තිමට පෙප්සි වලට ඇති වැඩක් නැහැනේ. සබ්මැරින් තියාගෙන සබ්මැරිනුයි නැව් තියාගෙන ඇති වැඩක් නැහැනේ. අවසානයේදී මම හිතන්නේ ස්වීඩන් කම්පැනි එකකට යකඩ වලට කැපුවා ඔක්කොම සබ්මැරින් ටිකයි නැව් ටිකයි. ඊට පස්සේ යකඩ වලට කපලා ඒ යකඩ වලට සමාන වෙන මුදලක වටිනාකමක් පෙප්සි සමාගම නැවතත් අරගත්තා ඒගොල්ලොන්ගේ අතට. එතකොට ඒ විදිහට තමයි අය ගත්ත බඩු සල්ලි කරගත්තේ. දැන් වොඩ්කා අරගත්තට පස්සේ වොඩ්කා මිනිස්සු මිලට අරගෙන ඒ සල්ලිනේ ලාභේ විදිහට ගත්තේ. දැන් මෙතනදී මේ නැව් සබ්මැරින් ටික ඔක්කොම යකඩ වලට කපලා ඒ යකඩ වල වටිනාකම තමයි පෙප්සි සමාගම අවසානයේදී ගත්තා. ඔහොම තමයි පෙප්සි ආවේ සෝවියට් රුසියාව ඇතුළට. සෝවියට් රුසියාව ඇතුලේ අවසානයේදී කොකාකෝලා වලට වැඩිය පවර්ෆුල් වුණා පෙප්සි. දැන් නම් ඉතින් කොකාකෝලා හොඳ කම්පිටිටර් කෙනෙක් වෙලා ඉන්නවා පෙප්සි වලට. එතකොට සාමාන්‍යයෙන් කෝලා ඩ්‍රින්ක්ස් ගත්තාම අපි දැන් නම් පෙප්සි වලට යනවටත් වඩා අපි යන්නේ ගොඩක් දුරට කොකාකෝලා වල. එතකොට කොකාකෝලා වලට හැදිලා තියෙන බ්‍රෑන්ඩ් එක දැන් වෙනයි ඉස්සර වෙනයි. එතකොට ඉස්සර පෙප්සි සමාගම සෑහෙන වෛරල් වෙලා තිබ්බ. එතකොට පෙප්සි දැනගෙන හිටියා සෝවියට් රුසියාව ඇතුළට පෙප්සි දුන්නවයි කියන්නේ වෙන කාටවත් මේ මාකට් එකට ගහන්න බෑ. මොකද අපි තමයි ෆස්ට් ටයිම් මේ මාකට් එකට ගහන්නේ. එහෙනම් අපිට මේක හොඳ අවස්ථාවක් අපේ ඩ්‍රින්ක් එක අපේ ප්‍රොඩක්ට් එක රුසියාවට ලොන්ච් කරන්න පුළුවන් වෙන එක ගැන ඒගොල්ලෝ සෑහෙන සතුටු වුණා. සහ ඒක සාර්ථක වුණා. ඔය කතා කරේ පෙප්සි ගැනනේ. පීසා හට්. පීසා හට් කියන්නේත් ෆාස්ට් ෆුඩ් චේන් එකක් තමයි. පීසා හට් කියන්නේත් පෙප්සි සමාගම යටතේම තියෙන චයිල්ඩ් කම්පැනි එකක්. එතකොට පෙප්සිකෝ කියන මද කම්පැනි එකේ තියෙන ඔය ට්‍රොපිකානා ඊට පස්සේ පෙප්සි 7 up ඊට පස්සේ පීසා හට් ඔය වගේ සමාගම් ටිකක් ඔක්කොම එකතු වෙලා තමයි පෙප්සි කෝපරේෂන් කියන මද කම්පැනි එක හැදුනේ. පීසා හට් එකටත් එතකොට මහා ගේමක් නෑ රුසියාව ඇතුළට එන එක. මොකද පෙප්සි is already in USSR. පෙප්සි කොහොමත් ඉන්නේ USSR ඇතුලේ තමයි. එතකොට පීසා හට් එකට අමුතුවෙන් ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ නෑ රුසියාව ඇතුළට එන එක ගැන. අන්තිමට විශ්වාස කරන්න සෝවියට් රුසියාවේ හිටපු ජනාධිපතිවරයෙක් වෙන හිටපු ජනාධිපතිවරයෙක් සහ සෝවියට් රුසියාවේ හිටපු අවසාන ජනාධිපතිවරයා වෙච්ච මිහයිල් ගෝර්බචොව් දාලා පීසා හට් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කළා. ගෝර්බචොව් ඒකට සෑහෙන නීති වගේක් තමයි. කියන්නේ මම කිසිම වෙලාවක ඇඩ් එක ඇතුළේදී පීසා කන සීන් එකක් රෙකෝඩ් කරන්න බෑ. සහ මට මේකට මෙන්න මේ මුදල ඕනේ කියන මේ වගේ ස්ට්‍රික්ට් රූල්ස් එක තමයි යා ඒ ඇඩ් එක සහභාගී වුණේ. ඒ ඇඩ් එක එන වයිරල් ගියා. ඔයගොල්ලන්ට YouTube කරලා බලන්නත් පුළුවන්. YouTube එකේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක ගෝර්බචොව් පීසා හට් TVC කියලා මොකක් හරි එහෙම එකක් ටයිප් කරන්න කීවර්ඩ් එක. එතකොට වීඩියෝ එක බලන්න පුළුවන්. කොහොම තමයි පීසා හට් ආවේ ඇතුළට. පීසා හට් එක ගැන නම් ලොකුවට කතාවක් නැහැ. මැක්ඩොනල්ඩ්ස් කොහොමද සෝවියට් රුසියාව ඇතුළට ආවේ? මැක්ඩොනල්ඩ්ස් එක්ක සෝවියට් රුසියාව ගිවිසුමක් සයින් කළේ පළවෙනි වතාවට 1988 දී. හැබැයි 1990 වෙනකන් මැක්ඩොනල්ඩ්ස් වලට බැරි වුණා මොස්කව් වල. එහෙම නැත්නම් අපි කියන්නේ අපි පොදුවේ ගත්තොත් එහෙම සෝවියට් රුසියාව ඇතුලේ රෙස්ටොරන්ට් එකක් ෆස්ට් ටයිම් ඕපන් කරන්න බැරි වුණා 1990 විතර වෙනකන්. 1990 දී පුෂ්කින් චතුරාස්‍රයේ මොස්කව් වල පුෂ්කින් ස්ක්වයර් එකේදී තමයි පළවෙනි වතාවට මැක්ඩොනල්ඩ්ස් රෙස්ටොරන්ට් එකක් ඕපන් කළේ. ඒ ඕපනින් එකේදී සර්ව් කරපු කස්ටමර්ස්ලා ප්‍රමාණය මැක්ඩොනල්ඩ්ස්ලාගේ වර්ල්ඩ් රෙකෝඩ් එකක් බවට පත් වෙනවා. මොකද එක දවසක් ඇතුළත කස්ටමර්ස්ලා වැඩිම ප්‍රමාණයකට සර්ව් කළේ එදා දවසේ ඒ ප්‍රමාණය කස්ටමර්ස්ලා 30000. ආසන්න වශයෙන් කස්ටමර්ස්ලා 30000කට සර්ව් කරලා තිනවා ඒ පළවෙනි ඕපනින් ඩේ එකේදී. මොස්කව් නගරේ තිබ්බ සිටි බ්ලොක්ස් බර ගානක් ට්‍රැෆික් වලින් හිර වුණා. වාහන වලට යන්න විදිහක් නැහැ. මිනිස්සු පොර කනවා, මිනිස්සු ගහමරා ගන්නවා. සෑහෙන සෙනගක් හිටියා මැක්ඩොනල්ඩ්ස් වල බර්ගර් එක. මැක්ඩොනල්ඩ්ස් කියන දේ try කරන්න ඒ මිනිස්සු සෑහෙන මහන්සි වෙලා පෝලිං වල දවස් ගණන් කට්ට කකා හිටියා. අනික අපිට දැන් ලංකාවේ සාමාන්‍යයෙන් මැක්ඩොනල්ඩ්ස්
දැනට නෑ ලංකාවේ. දැන් ඒගොල්ලෝ ඩිස්කන්ටිනියු කරානේ. දැන් මැක්ඩොනල්ඩ්ස් කෙසේ වෙතත් පීසා හට් එකේ කෑමක් අපි කන්න try කරද්දී සාමාන්‍යයෙන් කියන්නේ නිකන් මේ බඩේ ගෑවෙන්න නෙවෙයි ටිකක් අර බඩට පිරෙන්න බඩට දැනෙන්න කනවා නම් සාමාන්‍යයෙන් එන බර ගාණක් යනවනේ. නමුත් ඇත්තට මේ දවස්වල මැක්ඩොනල්ඩ්ස් එකේ බර්ගර් එකක් කිනලා තියෙන්නේ රූබල් 1.50කට. රූබල් 1.50ක් වගේ ප්‍රයිස් එකක තමයි බර්ගර් එකක් ටැග් වෙලා තිබ්බේ. ඇත්තටම සෝවියට් රුසියාවේ මිනිහෙක්ගේ මාස වැටුප රූබල් 150. එතකොට සාමාන්‍යයෙන් රූබල් 1.5ක් දීලා බර්ගර් එකක් කන එක මහා ලොකු වැඩක් නෙවෙයි. එතකොට මැක්ඩොනල්ඩ්ස් කියන්නේ සාමාන්‍යයෙන් එච්චර එහෙම ලොකුම ධනපතීන්ටම වෙන්වෙච්ච ෆාස්ට් ෆුඩ් චේන් එකකුත් නෙවෙයි. ඒක මේ පහුකාලීනව මේ කෑමවලට සහ ඒ කෑමවලට එහා ගිය නිකන් අමුතු බ්‍රෑන්ඩ් එකක් ඒගොල්ලෝ ප්‍රචාරය කරගත්ත නිසා ඒ බ්‍රෑන්ඩ් එක හින්දා ආපු ප්‍රයිස් ටැග් එකක් වෙන්නේ නැති දැනට ඔය සෑහෙන ලොකු ප්‍රයිස් එකක මේ නතර වෙලා තියෙන්නේ. නැත්තම් ඇත්තම ගත්තොත් ඔවා මුල් කාලේ සෑහෙන ලාභ සෑහෙන චීප් ෆාස්ට් ෆුඩ්ස් විදිහට තමයි ටැග් වෙලා තියෙන්නේ. නැත්තම් 30000ක සෙනගක් ඇවිල්ලා මැක්ඩොනල්ඩ්ස් එකෙන් කන්නේ නෑනේ බ්‍රෝ. මැක්ඩොනල්ඩ්ස් වල සෝවියට් රුසියාවේ ආගමනය සිද්ධ වෙන්නේ ওই විදිහට. KFC එහෙම නැත්නම් කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන් කෙන්ටකි බැදපු කුකුල්ලු සමාගම මේ මුලින්ම රෙස්ටොරන්ට් එකක් සෝවියට් රුසියාවේ ලොන්ච් කරන්නේ 1993 දී. හැබැයි එහෙම 1993 දී ලොන්ච් කරාට ඒගොල්ලෝ ලොන්ච් කරේ කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන් කියන නාමය යටතේ නෙවෙයි. ඒගොල්ලෝ මුලින්ම රුසියාව ඇතුලේ තිබ්බ ලෝකල් රෙස්ටොරන්ට් චේන් එකක් වෙච්ච රොසින්ටර් කියන රෙස්ටොරන්ට් චේන් එකත් එක්ක ගිවිසුමක් සයින් කළා. අන්තිමට රොස්ටික් කියන නමින් තමයි පළවෙනි වතාවට KFC රෙස්ටොරන්ට් චේන් එක සෝවියට් රුසියාව කේන්ද්‍ර කරගෙන පළවෙනි වතාවට පටන් ගත්තේ. 1998 දී මාර වැඩක් සිද්ධ වෙනවා. රුසියාවේ ආර්ථිකය හිතා ගන්න බැරි විදිහට කඩාගෙන වැටෙනවා. ඒ තත්ත්වයකට උනාට පස්සේ අන්තිමට පීසා හට් එකයි KFC එකයි රුසියාව දාලා යනවා. නමුත් වර්ෂ 2000 දී ආයි ඒගොල්ලෝ රුසියාවට ඇවිල්ලා ඒගොල්ලොන්ගේ ඔපරේෂන්ස් ආයි කන්ටිනියු කරන්න පටන් ගත්තා. සබ්වේ අර ලොකු මේ මොනවාද සබ්වේ කියලාම තමයි ඉතින් ඒකට කියන්නේ. ඒකට වෙන නමක් නැහැ. හරිද? මේ සබ්වේ 1994 දී සබ්වේ එකක් පටන් ගන්න හැදුවා සෝවියට් රුසියාව ඇතුළේදී. නමුත් ඒක ෆේල් වුණා. හැබැයි ඒගොල්ලෝ බොහොම සාර්ථක පිම්මක් තිබ්බා 2004 දී. අවසානයේදී සබ්වේ තමයි දැනට රුසියාවේ ෆාස්ට් ෆුඩ් චේන්ස් වලින් වැඩිම බ්‍රාන්ච් සංඛ්‍යාවක් තියෙන ෆාස්ට් ෆුඩ් චේන් එක වෙලා තින්නේ සබ්වේ එක. කියන්නේ සාමාන්‍යයෙන් ටොරන්ට්ස් 160 ගානක්ද 70 ගානක්ද තියෙනවා මතක විදියට. ඒ වගේ ප්‍රමාණයක් මුළු රුසියාව පුරාම විහිදිලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට හිතෙනවා ඇති නිකන් රුසියාව කියන පට්ට රටක් නේ නිකන් මේ රෙස්ටොරන්ට් 170 දෙයකට තියෙන කියලා. මෙහෙම රුසියාවේ නැගෙනහිර පැත්තට වෙන්න ලොකු සෙනගක් නැහැ. ඇත්තටම රුසියාවේ සෙනග ඉන්නේ බටහිර පැත්තට ලං වෙන්න. එතකොට ඒ පොපියුලේෂන් ඩෙන්සිටි එක වැඩි ඒරියාස් වල තමයි ගොඩක් දුරට ඔය රෙස්ටොරන්ට්ස් ලොකේට් කරලා තියෙන්නේ. නැත්තම් ඒක ඉතින් ඒක ඒ ෆාස්ට් ෆුඩ් චේන් එකටම අලාභයක් වෙනවනේ අන්තිමට. දැන් අපි ඔය කතා කරේ මේ වෙස්ටර්න් කන්ට්‍රීස් වල ෆාස්ට් ෆුඩ් චේන්ස් කොහොමද ආවේ කියන එක ගැන. රුසියාව ඇතුලේ අන්තිමට 1995 වගේ කාලෙන් පස්සේ ෆාස්ට් ෆුඩ් චේන්ස් පටන් ගත්තා. එහෙම පටන් ගත්ත පළවෙනි එකක් තමයි මේ ක්‍රෝෂ්කා ක්‍රතෝෂ්කා කියලා ෆාස්ට් ෆුඩ් චේන් එකක්. ඒක සාමාන්‍යයෙන් අල පොටැටෝස් බේස් කරගෙන පටන් ගත්ත ෆාස්ට් ෆුඩ් චේන් එකක්. කියන්නේ පොටැටෝස් වලට එක එක ටොපින්ස් දාලා ඉන්ට්‍රොඩියුස් කරපු ෆාස්ට් ෆුඩ් චේන් එකක් 1998 දී. ඒක අදටත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ තෙරමොක් කියලා ෆාස්ට් ෆුඩ් චේන් එකක්. ඒ වගේම ඩෝඩෝ පීසා 2011 දී පටන් ගත්තා. ඉතින් අන්තිමට ඩොඩෝ පීසා USA වලටත් ගියා. හැබැයි USA වලදී වැඩි අලාභුණු නිසා වැඩි ඩිස්කන්ටිනියු කරා. අන්තිමට රුසියාව ඇතුලේ බොහොම පොපියුලර් පීසා බ්‍රෑන්ඩ් එකක් විදිහට ඩොඩෝ පීසා කටයුතු කළා. රයිට්. ඉතින් ඔහොම තමයි මේ ෆාස්ට් ෆුඩ් චේන්ස් සෝවියට් රුසියාව ඇතුළට ආවේ. ඉතින් අර මං කිව්වනේ වීඩියෝ එක මුලේදීම මේක කාලීන වටිනාකමක් තියෙන එකක් නෙවෙයිනේ. මේ මීට අවුරුදු මේ සාමාන්‍යයෙන් 30-40කට විතර කලින් සිද්ධ වෙච්ච දෙයක් ගැන දැන් මොකටද දැනගන්නේ කියන එක ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති. ඔව් මේක කාලීන වටිනාකමක් තියෙන එකක් නෙවෙයි කියලා මම ඔය ඔන්න දැන් තුන්වෙනි වතාවටත් දැන් කියන්නේ. හරිද? මේක මං ගෙනාවේ හුදු ඔයාලගේ දැනුම පිණිස. හරිද? ඔයගොල්ලන්ට දැනගන්න මේක ඇයි මෙහෙම වුනේ. නිකන් සෝවියට් රුසියාව කියන එක ඇයි රුසියාව වෙන්න හේතු මොනවද කියලා. ඔන්න ඕක එක හේතුවක්. ඕක එක හේතුවක්. තමන් කිසි දවසක වැටෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු සෝවියට් රුසියාව, තමන් කිසි දවසක වෙන ජාතියකට නැමෙන්නේ නැහැ කියලා හිතන් හිටපු සෝවියට් රුසියාව එක මිනිස්සෙක්ගේ පෙප්සි උගුරක් නිසා අන්තිමට සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එතකොට නිකිතා ක්‍රොස්චෙෆ් බීපු ඒ පෙප්සි උගුර නිසා අර සෝවියට් රුසියාවේ මිනිස්සුන්ගේ තිබ්බ සමාජවාදී පරිභෝජන ක්‍රමවේදය
සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ෆාස්ට් ෆුඩ් වලින් රටකට කරන්න පුළුවන් දෙයක් තියනවාද කියලා ඔයගොල්ලෝ කල්පනා කරයි සමහර වෙලාවට. කියන්නේ ෆාස්ට් ෆුඩ් චේන් එකකින් රටක මිනිසුන්ගේ අයිඩියොලොජි එක වෙනස් කරන්න පුළුවන්ද කියලා. පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. නැත්තම් ඉතින් සරමක් ඇදගෙන ඔය පොල් ගහ ලකුණ DSI දෙකක් දාගෙන මම යනවා පීසා හට් එකට පීසා කන්න. යන්නේ නෑනේ. හරිද? ගියත් නිකන් එන ලැජ්ජයින එක. හරිද? තේරුණාද? ඒ කියන්නේ ෆාස්ට් ෆුඩ් චේන් එකකට, ඒ කියන්නේ කෑමකට පුළුවන් මිනිස්සුගේ සංස්කෘතිය වෙනස් කරන්න. මිනිස්සු අඳින පළදින විදිහ, මිනිස්සු කතා කරන විදිහ, මිනිස්සු හැසිරෙන විදිහ කෑමකට වෙනස් කරන්න බලයක් තියෙනවා. ඔබ විශ්වාස කළත් නැතත් ඒක තමයි ඇත්ත. පෙප්සි ආවට පස්සේ මිනිස්සු කල්පනා කරන්න ගත්ත මේ තමන්ගේ මේ යකඩ කර්ඩන් එකෙන් එළියේ තියෙන ලෝකේ මාර සැප ලෝකයක් කියලා. මාර් ෆැන්ටසි මේ ලෝකයක් කියලා මිනිස්සු හිතන්න පටන් ගත්තා. මොකද ඒ වෙනකොට සෝවියට් රුසියාව ඇතුලේ සම්පූර්ණ ස්වයංපෝෂිත ආර්ථිකයක් ක්‍රියාත්මක වුණේ. ලංකාවටත් ඕකනේ උනේ. ලංකාව සිරිමාව් බණ්ඩාරනායක කාලෙදී පිටරටින් ඉම්පෝර්ට්ස් මුකුත් ගෙනාවේ නැහනේ. ලංකාව ඇතුළේම රෙදි හැදුවා, ලංකාව ඇතුළේම සීනි හැදුවා, ලංකාව ඇතුළේම ලුණු හැදුවා, ලංකාව ඇතුළේම ටයර් හැදුවා. ලංකාව ඇතුළේ ඔක්කොම දේවල් ටික කරගත්තා. ලංකාවේ මිනිසුන්ට ඒක ලොකුවට ක්ලික් වුණේ නැහැ. හැබැයි JRගෙන් පස්සේ මේ විවෘතාර්ථිකය අරපුවට පස්සේ මේ ලෝකයේ තියෙන එක එක දේවල් ලංකාව ඇතුළට ඉම්පෝර්ට් වෙන්න පටන් ගන්නදී මිනිස්සු කල්පනා කරා මට උඩු අපි මෙච්චර කාලයකට දැකපු නැති දේවල් නේ මේ තියෙන්නේ කියලා. ෆෝන් එකේ ඉන්න පටන් ගත්ත, කම්පියුටර්ස් එන්න පටන් ගත්ත, තාක්ෂණේ එන්න පටන් ගත්ත. මේව දැක්කහම මිනිසුන්ට මැජික් වගේ. මිනිසුන්ට තේරෙන්න පටන් ගත්තා අපි හිටපු මේ භූමි සීමාවෙන් එළිය ලෝකය මාර එකක් නේද කියලා. ඒ මාර එක කියන අයිඩියොලොජි එක සෝවියට් රුසියාවේ මිනිසුන්ටත් දැනෙන්න පටන් ගත්තා. අවසානයේදී සෝවියට් රුසියාවේ මිනිස්සු ටික බටහිරවාදී මතය වැළඳ ගන්න උත්සාහ කළේ, ඒ මතය වැළඳ ගන්න try කළේ ඒ රටවල තියෙන සැප ජීවිතේ නිසාමයි. නැත්නම් වෙන හේතුවකට නෙවෙයි. එතකොට ඔබ අවිවාදයෙන් උනත් පිළිගන්න ඕන කාරණේ තමයි, මම ඒක පිළිගන්නවා, මම පෞද්ගලිකව පිළිගන්න කාරණයක්, මිනිස්සෙක්ට කන්න දෙන දෙයකින් මිනිස්සුගේ සංස්කෘතියක් වෙනස් කරන්න පුළුවන්. මම ඒක තමයි කිව්වේ. පෙප්සි සමාගම නිකිතා ක්‍රුෂ්චෙෆ්ට එතනදී පෙව්වේ නිකම්ම පෙප්සි උගුරක් නෙවෙයි. මතක තියාගන්න. මුළු රටකම මිනිස්සුන්ගේ ආහාර පරිභෝජනයට කරපු ප්‍රබල පහරක්. මුළු රටකම මිනිස්සු කෝලා ඩ්‍රින්ක්ස් ගැන හොයන්න පටන් ගත්තා. එතනින් පටන් ගන්නල පීසා හට්, මැක්ඩොනල්ඩ්ස්, KFC, සබ්වේ එහෙම යන්න පටන් ගත්තා. අවසානයේදී මිනිස්සු මොකද කළේ? මේ යකඩ කර්ටන් එක කැඩුවා. මිනිස්සු මේ යකඩ කර්ටන් එක කඩන්න 1991 දී පෙළ ගැහුණා. අවසානයේදී බොරිස් එල්සිල්ලා වගේ පාලකයොත් එක්ක එකතු වෙලා සෝවියට් රුසියාව 1991 දී නැති කරනවා. සෝවියට් රුසියාව එතන ඉඳලා රුසියානු සමූහාණ්ඩුව විදිහට නම් වෙනවා. රුසියානු සමූහාණ්ඩුව වෙච්ච ගමන් මොකද වුනේ? ඇමරිකාවෙන් සෑහෙන ලොකු සපෝට් එන්න පටන් ගත්තා. මොකද ඇමරිකාව සීතල යුද්ධය දින්නා. සීතල යුද්ධයේ හිටපු ප්‍රධාන ප්‍රතිමල්ලවයෝ දෙන්න. සෝවියට් රුසියාව සහ ඇමරිකාව. මේ අතර යුද්ධයේදී අවසානයේදී ඇමරිකාව දින්න. ඇමරිකාව වැටුන්නේ නැහැ. හැබැයි සෝවියට් රුසියාව වැටුණා. ඒක නිසා අදටත් ලෝකයේ මිනිස්සු හිතන දෙයක් තමයි සමාජවාදයේ මේ ලෝකේ නැවත ස්ථාපිත කරන්න බැහැයි කියන එක. කවුද දන්නේ පුළුවන්ද කියන එක? කවුරුත් දන්නේ නැහැ ඒක ගැන. සමාජවාදය කියන එක ලෝකේ ආයි දාන්න පුළුවන්ද? දන්නේ නැහැ. හැබැයි ලෝකේ කියන්නේ මොකද්ද? සමාජවාදය ආයි එන්න බෑ. ඒක කියන්නේ ලිබරල් ආදී මිනිස්සු. අන්න ඒ නිසා පොඩ්ඩක් මිනිස්සු කියන දේත් හිතන්න. ඒ මනුස්සයා කියන දේ පිළිගන්න කලින් ඉස්සෙල්ලා බලන්න මේ මනුස්සයා ෆලෝ කරන අයිඩියොලොජි එක මොකද්ද කියලා. ඒ අයිඩියොලොජි එක තේරුම් ගත්තාම ඒ මනුස්සයා කියන්නේ මොන හේතුවකටද කියලා ඔයාට ලස්සනට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔන්න ওই විදිහට තමයි සෝවියට් රුසියාව ඇතුළට මේ බටහිර සංස්කෘතියන් වල තිබ්බ මේ කෙටි ආහාර එහෙම නැත්නම් ෆාස්ට් ෆුඩ් කියන දේවල් මේ රට ඇතුළට එන්න පටන් ගත්තේ. ඉතින් මම හිතනවා මං අද කරපු මේ එපිසෝඩ් එකකින් ඔයාලා මොන හරිම නොලෙජ් එකක්, මොන හරිම දැනුමක් ඕගොල්ලෝ ගන්න ඇති කියලා. ඉතින් බොහොම ස්තුතියි අද එපිසෝඩ් එක ඇහුවට. මට මොකද්ද කියන්න තියෙන ආයි එපිසෝඩ් එකකින් හම්බෙමු කියලා කියන්නත් නිකන් ෂුවර් නෑ වගේ එකකුත් තියෙනවා. නිකන් පොඩි ලයින් එකකුත් තියෙනවා. හරි. කොහොම නමුත් මේ අපි ඉස්සරහට අනිවාර්යෙන් එපිසෝඩ් එකකින් හම්බෙමු. මේක නතර වෙන්නේ නැහැ හොඳේ. Kindra Waves හැමදාමත් ඕගොල්ලොත් එක්ක අනිවාර්යෙන් ඉන්නවා. මේක කිසිම වෙලාවක ඩිස්කන්ටිනියු වෙන්නේ නැහැ. එක්ක මම මලොත් එක්ක Kindra Waves මොකක් හරි ටෙක්නිකල් ඉෂුව එකක් වෙලා කෙලවෙලා ගියොත් ඇරෙන්න Kindra Waves නතර වෙන්නේ නැහැ. රයිට්. මේක කොහොම හරි ඇදගෙන යනවා. මේක කොහොම හරි කරනවා. එහෙනම් මාත් එක්ක ඉන්න ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ඉස්සරහට එන ඇනිවර්සරි එක. ඇනිවර්සරි එකේදී මහ දෙයක් සමරන්න දෙයක් නැහැ. ඉතින් අපි නිකන් පොඩි පෝස්ට් එකක් දාලා පොඩි එකක් ආතල්ලයක් ගමු. ඉතින් ඒක මගේ මම ගන්න පොඩි සොයන් වින්දන ආතල්ලයක් ඒක. කොහොම නමුත් එහෙනම් එපිසෝඩ් එක වැඩි කල් වෙලා ගන්න නැතුව අපි ඉවර කරමු. ඒ වගේම මතක් කරනවා මගේ සමහර එපිසෝඩ් වගේ ඕගොල්ලන්ට පේන්නේ නැතුව ඇති. කියන්නේ මම ඒවා ඩ්‍රාෆ්ට් කරලා තියෙන මොකද ඒවට කොපිරයිට් වැදිලා තියෙනවා සෑහෙන්න. ට්‍රැක්ස් ඔක්කොම අයින් කරලා ආයි රීපබ්ලිෂ් කරා. මම හිතනවා දැන් ඕගොල්ලන්ට අහන්න සමහර ඒවා පුළුවන්, සමහර ඒවා විදිහක් නැහැ. මොකද මම ඒවා ඩ්‍රාෆ්ට් කරලා තියෙන තාම මට ඒ ටික එඩිට් කරගන්න වෙලාවක් උන්නේ නැහැ. මේ එපිසෝඩ් එක දාන වෙලේ වෙනකොට එඩිට් කරලත් දන්නෙත් නැහැ. ඉතින් ඒ ගැන සමා වෙන්න. ඒ එපිසෝඩ්ස් ටික ඒකේ අවුල් ටික හදලා
නැවත රීපබ්ලිෂ් කරන්න. මේකට ඒ කොපිරයිට් ඉෂුස් එන්නේ නැහැ. මේකට මම එහෙම ට්‍රැක්ස් දාන්නේ නැහැ. මේක එහෙම නෝමල් එපිසෝඩ් එකක් වෙයි. එහෙනම් බොහොම ස්තුතියි අද එපිසෝඩ් එක ඇහුවට. මම හිතනවා අද එපිසෝඩ් එකෙන් ඔයාලා මොන හරිම දැනුමක් මොන හරිම දෙයක් ඔයගොල්ලෝ ජීවිතේට ගන්න නැති මොන හරි ඔයගොල්ලෝගේ දැනුමට ගන්න නැති කියලා මම හිතනවා. මොකක් හරි වචනයක් දෙකක් හරි ඔයගොල්ලෝගේ ජීවිතේට දැනුමක් විදිහට ඔයගොල්ලන්ට ඉන්සර්ට් වුණා නම් ඒක තමයි මම ගන්න එකම සතුට. end of the day මට සතුටින් නිදා ගන්න පුළුවන් ඉන්නේ යන්නේ ඒ නිසා. එහෙනම් බොහොම ස්තුතියි අද එපිසෝඩ් එක ඇහුවට. Kindred Waves 50 වෙනි එපිසෝඩ් එකෙන් අපි නුදුරු අනාගතේ අනිවාර්යෙන් හම්බෙමු. මට හරියටම දවසක් කියන්න බෑ. නුදුරු අනාගතේදී අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා. මම කිනරු දිගන්ත පෙරේරා. මේ ඔයාලගේ Kindred Waves.